මගේ YouTube channel එකට වෙනද වගේම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් දවසකට පස්සේ මම අද බ්‍රවුනීස් හදන හැටි වීඩියෝ එකකින් අරන් එන්න හිතුවා. ඉතින් මමත් ෆස්ට් ටයිම් තමයි මේ බ්‍රවුනි එක හැදුවේ. එහෙනම් දැන් අපි බලමු කොහොමද ඒක හැදුවේ කියලා. මම මේකට බිත්තර 4ක් ගත්තා. ඒ වගේම චොක්ලට් ග්‍රෑම් 260ක් ගත්තා. චොක්ලට් එක අපි හොඳට දිය කරගෙන ඉන්න ඕන. ඒ වගේම බටර් ග්‍රෑම් 225කුත් මම මේකට එකතු කරගත්තා. ඊට පස්සේ බටර් එක හොඳින් දිය කරගෙන චොක්ලට් එකයි බටර් එකයි මම හොඳට දිය කරගත්තා. ඊට පස්සේ බිත්තර එකට සීනි ග්‍රෑම් 400ක් එකතු කරගන්න ඕන. මම ගාව දුඹුරු සීනි තිබුණේ නැති නිසා මම එකතු කරගත්තේ අයිසිං සුගර් එක. ඊට පස්සේ මේ විදිහට හොඳට මික්ස් කරගන්න ඕන. ඇත්තටම මේකට බීටර් එකක් මම පාවිච්චි කරේ නැහැ. ඊට පස්සේ මික්ස් කරගනිපු චොක්ලට් එකයි බටර් එකයි මේකට එකතු කරනවා. ඊට පස්සේ මම මේකට පාම් පිටි ග්‍රෑම් 130කුත් එකතු කරා. ඊට අමතරව කොකෝ පවුඩර් ග්‍රෑම් 75කුත් එකට එකතු කරගත්තා. දැන් නම් ගානට මික්ස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක ට්‍රේ එකට දාගමු. මම මේකට තෙල් ටිකක් කලින් දාගෙන තිබුණේ. තෙල් හරි බටර් හරි එකතු කරගත්තාම ලේසියෙන් අපිට මේක ගලව ගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට ඒක තැටියට දාගමු. ඊට පස්සේ ප්‍රීහීට් කරපු oven එකේ සෙල්සියස් 170ට විනාඩි 45ක් බේක් කරගන්න ඕන. මේ තියෙන්නේ මම හදපු බ්‍රවුනි එක. ඇත්තටම ෆස්ට් ටයිම් හැදුවට ඒක මාරම රසයි. ඉතින් එහෙනම් ඔයාලත් හදලා බලන්නකෝ. ෆස්ට් ටයිම් හැදුවට මගේ බ්‍රවුනි එක නම් පර්ෆෙක්ට් ආවා. ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.